බොහොම හොඳින් කියලා මම හිතනවා. අද vlog එක ටිකක් වෙනස් විදිහේ vlog එකක්. අද අපි බලමු UAE වල public transport කොහොමද කියලා. අපි ටැක්සි එකක් ගත්තා බස් ස්ටේෂන් එකට යන්න. අපි යන්නේ අල් ජුබේල් බස් ස්ටේෂන් එකට. මම මේ වීඩියෝ එක අරන් එන්න විශේෂම හේතුවක් තමයි UAE වල public transport ගැන idea එකක් නැති කට්ටියට ඒ ගැන idea එකක් ගන්න. ඒ වගේම මම දන්නවා මේ ගැන දන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. හැබැයි මේ ගැන දන්නේ නැති කට්ටියත් ඉන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දෙගොල්ලම එක තමයි මම මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්නේ. හයි, අපි දැන් යන්නේ යුනියන් මෙට්‍රෝ ස්ටේෂන් එකට. යුනියන් මෙට්‍රෝ ස්ටේෂන් එකට කියන්නේ මේ බස් එක යන්නේ යුනියන් බස් ස්ටේෂන් එකට. ඊට පස්සේ එතන තමයි අපි යුනියන් මෙට්‍රෝ ස්ටේෂන් එකට යන්නේ. ඒතර පොඩි ගොඩක් තියෙන්නේ. ගිහිල්ලා තමයි යුනියන් වලින් මෙට්‍රෝ එක අපි අරගන්නේ. මේ තමයි අපි යන බස් එක. මම මේ බස් එක ඇතුලේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ඔයගලන්ට අයිඩියා එකක් ගන්න. විශේෂම දේ තමයි අපි public transport use කරද්දී NOL කාඩ් එකක් අපි ළඟ තියෙන්න ඕන. NOL කාඩ් එක කියලා කියන්නේ මෙහි RTA එකෙන් ඉෂුව කරලා තියෙන ස්මාර්ට් කාඩ් එකක්. ඉතින් මේ ස්මාර්ට් කාඩ් එක අපි use කරන්නේ transport fares pay කරන්න. ඒ වගේම සමහර public parking වලට, සමහර supermarket වලටත් මේ කාඩ් එක අපිට use කරන්න පුළුවන්. ඔයගලන්ට දැන් මේ screen එකෙන් පේන්නේ ඊළඟට මේ බස් එක නවත්තන තැන් ටික. ඒත් එක්කම stops වලට යන්න කොච්චර වෙලාවක් යනවද කියන එකත් එතන තියෙනවා. ඉතින් අපිට ගොඩක් ලේසි මේ public transport use කරද්දී මේ වගේ screens කීපයක්ම මේ බස් එකේ තියෙනවා. අනිත් දේ තමයි අපිට NL කාඩ් එකක් ලේසියෙන්ම metro and bus stations වලින් ගන්න පුළුවන්. NL කාඩ් රීචාර්ජ් කරද්දී අපිට online වගේම ඒ stations වලිනුත් රීචාර්ජ් කරන්න පුළුවන්. දැන් මේ යුනියන් වල බස් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මොන හරි ලන්ච් එකට ගන්න කියලා තමයි යන්නේ. මොකද දැන් වෙලාවත් 2ට විතර ඇති. අර කියන්නේ යුනියන් මෙට්‍රෝ ස්ටේෂන් එක. අපි දෙන්න දැන් මේ ලන්ච් එක කරගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් හරියටම වෙලාව 2යි. මෙතන ඔයගොල්ලෝ දැක්කනේ සිටින් එකක් ඉදිරියට තියෙනවා. හැබැයි අලිය ගොඩක් රස්නේ. ඒ හින්දා දෙන්න ඉදිරියට ආවම මොකද දැන් මේ රස්ට ටිකක් පටන් ගන්න තියෙන්නේ. අපි දෙන්නට ගොඩක් හුරුත් නැහැනේ. මම හිතන්නේ මීට වඩා ගොඩාක් රස්නේ වෙනවා ඉස්සරහට. ඉතින් දැන් අපි ලන්ච් එක කරගන්න ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්නකෝ අපි මොනවද ගන්න කියලා. අනිත් ඒ තමයි ඕගොල්ලෝ දැන් බලන වැටෙන්නේ අපි දෙන්න මේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ මගේ ස්පෝර්ට්ස් වීසා එකට ඇප්ලයි කරලා තියෙන්නේ. ඒකේ සෙකන්ඩ් පේමන්ට් එකට. දැන් අපි ඉන්නේ යුනියන් වල යුනියන් මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා ඊළඟට අපි යන්න ඕනේ සෙන්ටර් පොයින්ට් මෙට්‍රෝ ස්ටේෂන් එකට. එතන ඉඳලා අපි බස් එකක් අරගන්න ඕන. මම කියන්නකෝ අද දවසේ කරන්න වැඩ ටිකක් හිතාගෙන ඉන්නවා. අපි මේ වෙලාවේදී ආව නිසා තමයි ඔයගලන්ට වීඩියෝස් අරගෙන එන්න පුළුවන් උනේ. නැත්තම් උදේ හවසයි ගොඩාක් සෙනඟ වැඩි public transport වල. මේ තියෙන්නේ watermelon chops එක. ඊළඟට මේ තියෙන්නේ මම ගත්ත chicken wrap එක. ඊළඟට මේ තියෙන්නේ husband අරගත්ත kebab පරෝටා එක. එයා තමයි chai එකකුත් අරගත්තා. චිකන් රැප් එක රසයි. හැබැයි ඊට වඩා මෙයාගේ කෙබාබ් පරෝටා එක තමයි ගොඩක් රස. මේ watermelon juice එක ගොඩක් රසයි. හරි රසයි watermelon එක. මම නම් හොඳම watermelon එක තමයි. දැන් අපි දෙන්න මෙට්‍රෝ ස්ටේෂන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. මේ තියෙන්නේ යුනියන් මෙට්‍රෝ ස්ටේෂන් එක.
අපි දෙන්න දැන් මේ ඉන්නේ platform 1 වල. ඉතින් ඔයගලන්ට පේනවනේ මෙතන හැමදේම සඳහන් කරලා තියෙනවා. ඉතින් හරිම ලේසි public transport use කරද්දී. ඔය දැන් screen එකෙන් කියන්නේ ඊළඟ train එක තව විනාඩියකින් එනවා කියලා. ඔන්න දැන් train එක ආවා. ඔයගලන්ට පේනවා ඇති ඉන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි train එකට නගින්න ඕන පැත්තක ඉඳලා. ඒතකොට train එකෙන් බහින කට්ටිය මැදින් තමයි බහින්නේ. එතකොට ඉතින් මෙතන අර පොර කාගෙන එහෙම යන්න ඕනි තත්ත්වයක් නැහැ. හැබැයි දැන් අපි මේ දවල් ආව නිසා සෙනඟ ගොඩක් නැහැ. හැබැයි ඔෆිස් ඕෆ් වෙන වෙලාවට මේ තත්ත්වය මෙහෙමද කියලා නම් මට හරියටම කමෙන්ට් එකක් දෙන්න බෑ. මේ ට්‍රේන් එක ඇතුලේ වුණත් ඒගොල්ලෝ ස්ටේෂන්ස් ඒ කියන්නේ ඊළඟට තියෙන ස්ටේෂන් එක මොකක්ද ඒ හැම දෙයක්ම සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම announcements උනත් යනවා. අපිට ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ public transport use කරද්දී. Final destination of this train is Center Point. The next station is තව දෙයක් තමයි අපි public transport use කරද්දී අපි ළඟ තියෙන්න ඕන apps ටිකක් තියෙනවා. මම ඒ ටික description එකේ දාන්නම්. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. අපිට මේ apps use කරලා annual card එක recharge කරගන්න පුළුවන් වගේම අපි යන්න ඕනේ location එක select කරුවාම අපිට පුළුවන් ඒ location එකට යන්න අපිට කොච්චර cost එකක් යනවද, ඒ වගේම අපිට කොච්චර time එකක් යනවද, ඒ වගේම මෙතනට යන direction එක මොකක්ද, ඒ වගේ ගොඩක් දේවල් අපිට දැනගන්න පුළුවන්. මගේ ස්පෝර්ට්ස් ෆීස් එකේ second payment එකත් කරලා ඉවර වෙලා දැන් අපි යනවා මගේ medical එකට. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි දෙන්නව අපේ වීසා සම්බන්ධව ගයිඩ් කරන්නේ Milestone Travel. ඉතින් ඕගලන්ටත් පුළුවන් ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න. අපි කලින් හිතුවේ නැහැ අදම අපිට මෙඩිකල් එකට අපොයින්ට්මන්ට් එක හම්බෙයි කියලා. හැබැයි අදම අපිට මෙඩිකල් එකට යන්න පුළුවන් වෙන එක ඇත්තටම ලොකු පහසුවක්. මේ තමයි මෙඩිකල් සෙන්ටර් එක. මෙතනදී ඒගොල්ලෝ අපේ බ්ලඩ් එකක් ටෙස්ට් කරනවා. ඊට අමතරව එක්ස්රේ එකකුත් ගන්නවා. මෙඩිකල් එක ෆිට වුණාට පස්සේ තමයි අපිට ෆින්ගර්ප්‍රින්ට් එකට අපොයින්ට්මන්ට් එකක් හම්බෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි දෙන public transport use කරලා මේ වැඩ ටික කරගන්න ආවේ. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අපි ආයෙත් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.